සරණවාහිනිය නාලිකාවේ විකාශනය වන ජනප්‍රියම ටෙලිකතාව තමයි හිරිපොද වැස්ස කියන කතාව. ඉතින් මේ කතාව මේ වෙන විටත් පාසල් වයසේ දරුවන් අතර සහ තරුණ පරපුරේ අය අතරේ ගොඩක් ජනප්‍රිය කතාවක් වෙලා අවසන්. ඉතින් මේ කතාවේ ප්‍රධානම චරිතය ඒ තමයි අභී සහ ආත්මි. ඒත් පහුගිය දිනක මෙන්න මේ කතාවේ ප්‍රධානම චරිතය නිරූපණය කරපු ලවන් අභිෂේක් මේ කතාවෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම දැන් ආත්මීගේ පෙම්වතාගේ චරිතයට පණපුවන්න ලංකාවේ කඩවසම් තරුණ නවක රංගන ශිල්පියෙක් මේ කතාවට එකතු වෙලා තියෙනවා. ඉතින් මේ වෙන කවුරුවත් නෙමේ. ඒ තමයි නැගී යන රංගන ශිල්පියෙක් වන විහස් ගුණසේකර. ඔහු ඉතාමත් දක්ෂ කලාකරුවෙක්. ඔහු 2025 CJ රාජකීය අවුරුදු කුමරා ලෙසින් කිරුළු පැලඳි අතර ඉන්ටර්නැෂනල් එයාර්ලයින් ඒවියේෂන් කොලේජ්හි ඔහු උපාධිධාරියෙක්ද වෙනවා. රංගනයට අමතරව නිරූපණ ශිල්පය සහ කායවර්ධන ශූරයෙක් ලෙසත් ඔහු අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඔහු ඒ අතිනුත් සම්මාන රැසක් දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් හිරිපොද වැස්සේ කතාවෙන් ලවන් අභිෂේක් ඉවත් තුනත් එක්කම විහස්ටන ලැබුණේ එච්චර හොඳ ප්‍රතිචාරයක් නෙමෙයි. මොකද බොහෝ දෙනෙක් ඉල්ලන්නේ ලවන් අභිෂේක් හින්දා. ඒත් අපි මේ නවක රංගන ශිල්පියාට හදවතින්ම සුබපැතුම් එකතු කරනවා. ලවන් අභිෂේක්ටත් වඩා හොඳට මේ අභී කියන චරිතය සාර්ථකව කරන්න ඔහුට වාසනාව උදා වෙන්න කියලා. ඉතින් ඔයා මොකද හිතන්නේ? ලවන්ට වැඩිය ලස්සනට මේ නවක විහස් ගුණසේකර මේ චරිතය ඉදිරිපත් කරයිද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න. අමතක කරන්න එපා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙමත් ඉක්මනටම මුණ ගැහෙමු.